ලූක් 13 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඉඳන් 13 වෙනි පදයට යනකම් අපි බලන්න යනවා. ඒකේ කියනවා ජේසුස් වහන්සේ යම් සිනගෝගයකට ගියාම ඒ සිනගෝගයේ අවුරුදු 18ක් තිස්සේ රෝගී වෙච්ච ස්ත්‍රියක් හිටියා කියලා. හලෙලූයා. මේ ස්ත්‍රියව ජේසුස් වහන්සේ සුව කරනවා. එයාගේ කුදු බව නැති කරනවා. මේ පරිච්ඡේම 16 වෙනි පදේ කියනවා සාතන් තමයි ඇයව කුදු කරලා තිබ්බේ කියලා. හලෙලූයා. මේ උදෑසන මේ මිනිත්තු 5 මට ඔබට කියන්න ඕන එක දෙයයි. මේ ඔබේ ජීවිතේ පෙනෙන දේ ඇතුලේ නොපෙනෙන දේවල් තියෙනවා. දෙවනාසට ඕන ඔබ නොපෙනෙන දේ දකින්න. මේ උදෑසන මේ මිනිත්තු 5 මම කතා කරන දේ තුල මම විශ්වාස කරනවා දැනස් ඔබේ නොපෙනෙන දේවල් දකින්න අවශ්‍ය ඉන්ද්‍රියන් විවෘත කරයි කියලා. හalleluya. මොකද ඔබ පේන දේ දිහා විතරක් බලාගෙන ගියොත් ඔබේ ජීවිතේ වැරදි පාරක ඔබ යන්න පුළුවන්. කියන්නේ නොපෙනෙන දේවල්. මොකද මට මතකයි කොලොස්සි 1:16 කියනවා උන්වහන්සේ කර්ණ කොටගෙන පෙනෙන දේවල්ද නොපෙනෙන දේවල්ද උන්වහන්සේ තුලම අවලා තියෙනවා කියලා. සියලු අධිපතිකම් වේවා සියලු දේ පෙනෙන දේවල්ද නොපෙනෙන දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුලම අවන ලද්දේ. මම කියන ගහනවාද? ඒ කියන්නේ මේ පේන මැවිල්ලට එහයින් නොපෙනෙන දෙයක් තියෙනවා. ඔබේ පේන ව්‍යාපාරය පාලනය කරන නොපෙනෙන දෙයක් තියෙනවා. ඔබේ පේන සුවය පාලනය කරන නොපෙනෙන දෙයක් තියෙනවා. ඔබේ පේන සමාදානය පාලනය කරන නොපෙනෙන දෙයක් තියෙනවා. මම කියන්නේ කීදෙනට වැටහෙනවද? කොහොමද පාස නොපෙනෙන දේ දකින්න පටන් ගන්නෙ? ප්‍රධානම දේ එක කියන්නේ එක පුද්ගලයන්ගෙන් වෙන්වීම. You have to separate from some people. මොකද එක රාජාවලිය පොතේ 11:4 කියනවා සලමෝන් අච්චර ප්‍රඥාව තියෙන මිනිසයා ඔහුගේ සිත ඔහුගේ භාර්යාව අන්ධයවරු වෙත හැරෙව්වා කියලා. ඒ කියන්නේ ප්‍රඥාව තියෙන මිනිසයා භාර්යාව වැරද්දකට පොළඹවනකන් දැක්කේ නැහැ. ඇයි? ඇස් වැහිලා තිබ්බේ. ඔබ ගොඩක් දුරට මිනිස්යන්ට බැඳුනම ඔබට පේන්නේ නැතු යනවා දේවල්. මම කියන එක එනවා. ඔබ ගොඩක් වෙලාවට මිනිස්යන්ට බැඳෙනවා මේ මගේ මාළු කෑල්ල, පාන් කෑල්ල. ඉතින් එහාට දෙයක් පේන්නේ නැහැ ඊට පස්සේ. මම ඔබට කතා කරන දේ සුද්ධ ලියවිලත් එක්කයි මම අරන් යන්නේ. ඒ නිසා මේක මගේ මතයක් නෙමෙයි. ප්‍රඥාව තිබ්බ මිනිස්සුන්ට පෙනුන්නේ නැහැ භාර්යාව වැරද්දකට පොළඹවනකම්. ඒ කියන්නේ ඔක්කොම භාර්යාවද නෑ පුරුෂයොත් ඉන්නවා වැරද්දට පොළඹවන. හalleluya. ඔබ ගොඩක් බැඳිලා තියෙන තාක්කල් ඔබට ඇත්ත පේන්නේ නැහැ. ඒ කියන්නේ පාස්ස මම භාර්යාවට පුරුෂයාට බැඳෙන්න බැරිද? බෑ. ඇයි? ජේසුස් මොකද්ද කිව්වේ? නුඹ මට වඩා කාට හරි ප්‍රේම කරනවා නම් නුඹට මගේ ගෝලෙක් වෙන්න බෑ. අපි හැම කෙනෙක්ටම ආදරය කරනවා. හැබැයි අපි ප්‍රථම ප්‍රේමය ජේසුස් වහන්සේ වෙන්න ඕනේ. එළුදොරා පොතේ උන්වහන්සේ කතා කරනවා සභාවට. මොකද්ද කියන්නේ? ඔබ ප්‍රථම ප්‍රේමය අත්හැරියා. ඔබේ ප්‍රථම ප්‍රේමය ජේසුස් වහන්සේ වෙන්න ඕනේ. මට මතක හැටියට ප්‍රථම ප්‍රේමය කියලා ගීතිකාවක් තියෙනවා නේ? හalleluya. කියන නොපෙනෙන දේවල්. දැන් ඔබ හිතුවා නොපෙනෙන දේවල් කියවලම මම යක්ෂයෝ වෙන්නයි කියලා. යක්ෂයා ඔබ බැඳිලා ඉන්න කෙනා. ඔබ දන්නවද යක්ෂයා අද එන්නේ මේ අන් දෙකක් දාගෙන මේ දත් දික් කරගෙන. ඔවුන් පූජාසන විදියට පාවිච්චි කරනවා මිනිස්යන්ව. ඔබේ ජීවිතේ විනාශ කරන්න. උප්පත්ති 13:14 කියනවා ආබ්‍රහම් ලොත්ගෙන් වෙන් වෙච්ච ගමන් ආබ්‍රහම්ට දයන්වාසේ පෙන්වන්න පටන් ගත්තා. ඇයි? ලොත් වෙන් වෙනකන් ආබ්‍රහම්ට පෙනුන්නේ නැහැ. මං කියන්නේ කී දෙනෙක්ට වැටහෙනවද? ඔබ යමකට චිත්ත වේගීව බැඳිලා ඉන්න තාක්කල් යමෙකුට පේන්නේ නැතුව යනවා දේවල්. පුද්ගලයන්ට බැඳෙන්න එපා. මං කියන එක ඇහෙනවද? පුද්ගලයන්ට බැඳෙන්න එපා. තව මිනිත්තුවක් ඉතුරුලා තියෙනවා මට කතා කරන්න. නෑ මං දැන් තීරණයක් ගත්තා මිනිත්තු 5යි කතා කරන්න.
මොකද ඔබේ මූණ දැක්කම ඉතින් එහාට විනාඩි 5ක් යන්න හිතෙන්නේ. මේ වැදගත් දෙයක් උගන්වන්නේ. ඔබ මේ අහන්න ගුවන්විදුලියේ ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පටන් ගන්න. දැන් මේක දේව සේවකයා කතා කරනවා නම් එහෙනම් දැනවන්සේ මට යමක් කියනවා මේක ඇතුලේ. මම මොකාටද බැඳිලා ඉන්නේ? චිත්ත වේගීව. කාටද? මොන දෙයටද? සමහරට එක භාණ්ඩයක් වෙන්න පුළුවන්. පුද්ගලයෙක් වෙන්න පුළුවන්. බල්ලෙක් කුසෙක් වෙන්න පුළුවන්. හලෙලූයා. හැබැයි අද මම කතා කරන්නේ මේ මිනිස්සු කියන රාමුව ඇතුලේ. මොකද පුද්ගලයෙක්ට ඔබේ චිත්‍ර කරන්න පුළුවන් බලපෑම වැඩි භාණ්ඩයකට සතෙක්ට වඩා. හලෙලූයා. හිතන්න ආදම් රැවටුනේ කාගෙන්ද? ඒවකින්. යක්ෂයා පාවිච්චි කරේ මිනිස්සෙක්. ආදම් දන්නේ නැද්ද මේක වැරදි කියලා? ඒ වෙලාවේ ආදම් අන්ධයි. ප්‍රේමයෙන් අන්ධ වෙලා හිටියේ. ඒව දුන්න එක කෑවා. ඉස්සලා ප්‍රේමයෙන් අන්ධුනේ ඔබ නෙමෙයි. ආද. මිනිහ අන්ධ වෙච්ච නිසා තමයි අද ඔක්කොම අන්ධ වෙලා ඉන්නේ. යේසුස් වහන්සේ කියන මතෙව් 23:15 සහ 16 වෙනි පදවල පාරිසිවරුන්ට සහ ලියන්නොන්ට කතා කරලා කියනවා උඹලා අන්ධ වංචාකාරයෝ. උඹලා අන්ධයෝ. ඊළඟ පදේ උඹලා අන්ධයෝ. දැක්කද ලියන්නෝ පරිසවරුන්ට කතා කරන්නේ. අන්ධ මග පෙන්වන්නෝ. මේක ලියන්නෝ පරිසවරු කියන්නේ හොඳට වචනේ දන්න අය. වචනේ දැනගෙන කොහොමද පාස්ටර් අන්ධ වෙන්නේ? ඔබට වැරදි දේව ධර්මයක් තිබ්බොත් ඔබ තුල වැරදි විශ්වාස සිස්ටම් එකක්, බිලීෆ් සිස්ටම් එකක්. if you have a wrong belief system it can blind you. මකිනේ පරණ පාස්ත උගන්නපු දේ නිසා ඔබ හදා ඉන්න සිස්ටම් එකක්. Hallelujah. මොකද ලියන්න පරිසවරු කියන්නේ වචනේ දන්න මිනිස්සු. දැනගෙන කොහොමද අන්ධ උනේ? උන් දැනගෙන හිටපු දේ විශ්වාස කරේ වැරදි විදිහට. වචනයයි ජීවමාන වචනයයි කියන දෙකක්. පරිසවරු වචනේ දැනන් හිටියා. යේසුස් වහන්සේ ජීවමාන වචනයක් අරන් ආවා. අද සභාව වචනේ හොයනවා. වචනේ හොයන්න එපා. ජීවමාන වචනේ හොයන්න. මම කියන කයනවා. ඔබේ ජීවිතේ වෙනස් කරන වචනේ හොයන්න. සිනගෝගේ අවුරුදු 18ක් ලෙඩෙන් හිටියා කාන්තාවක්. සිනගෝගේ කියන්නේ මොකක්ද කියලා දන්නවද? පරණ කිව්වේ වචනේ උගන්වපු තැන. වචනේ උගන්වන තැන ලෙඩ වෙලා ඉන්න පුළුවන්. ඇයි? එතන තිබේ වචනේ. හැබැයි ජේසුස් මොකක්ද අරන් ආවේ? ජීවමාන වචනේ. ජේසුස් කියනවා ඒ 13 වෙනි පරිච්ඡේද 16 වෙනි පදේ මේ ස්ත්‍රියව සාතනුයි බැඳලා තියෙන්නේ. ඒ නිසා මම මෙයාව ලියනවා. ඒ කියන්නේ ඒ සිනගෝගේ උගන්නන අය දැක්ක නැති දේ ජේසුස් දැක්කා. හලෙලූයා. ඔබ දකින්න නැති දේ අනිත් අය දකින්න නැති දෙයක් ඔබ දකින්න පටන් ගත්ත දවසට තමයි ඔබේ ජීවිතේ නගින්න පටන් ගන්න. මේක නැගීමේ වර්ෂය. අපි ගීතිකාවකුත් ගායනා කරා. මම කියන ගායනවා. අනිත් අය දකින්න නැති දෙයක් ඔබ දකින්න ඕන. ඒකට බාධා වෙන දේවල් දෙකක් තමයි මම ඔබට කිව්වේ. ඒ දෙක ඉවත් කරගත්තම ඔබට පුළුවන් දකින්න පටන් ගන්න. මොකද්ද පළවෙනි කාරණේ? Don't be too attached to people. මිනිස්යන්ට බැඳෙන්න එපා. නෑ එයානම් වැරදි කරන්නේ. මට බොරු කියන්නේ නැහැ කවදාවත්. ආදම්ට දෙවියන් වහන්සේ දුන්න කෙනාමයි ආදමගේ වැටීමට හේතු වුනේ. සලමොන් ඇවිල්ලා ජේසු වෙන්න කලින් හිටපු ප්‍රඥාවන්තම මිනිස්සයා මේ පොළවේ. එක රාජාවලිය 11:4 කියනවා මේ සලමොන්ගේ හදවත එයාගේ භාර්යාව අන් දෙවිවරුන්ට හැරෙව්වා. කොහොමද ඒ මුනේ? ඔහු බැඳුනා භාර්යාවන්ට. දෙවියන් වහන්සේට වඩා ළඟ හිටපහට ඔහු ඇලුම් කරා. මේ ජීවිතයේදී ඔබ කාටද බැඳෙන්නේ කියලා දෙපාරක් හිතා. කවුද ඔබේ හොඳම යාළුවා?
කවුද ඔබේ ෆිට් එක? මං දෙයක් කියන්නම්. right? සමහරට ඔබ සැලසුම් කරලා තියෙන කෙනා නෙමෙයි දෙයන්නාස ඔබට සැලසුම් කරලා තියෙන්නේ. අපි හිතනවා මේ කෙනා කියන එක තමයි මං අහන්න ඕනේ. මං කියන එක යනවා. එයා කියප එක තමයි හරි. සමහර දෙයන්නාස සැලසුම් කරේ වෙන කෙනෙක්ගෙන් ඔබට පිළිතුරේ. ඔබ වැරදි කෙනාට ඇලුම් වුණා. ඔබ අන්ධ වුණා. හලෙලූයා. ඇයි දකින්න එක වැදගත්? හිතෝපදේශ 22:3 මෙතනින් අපි අවසන් කරමු. නුවණැත්තා විපත්තිය දැක සැඟවෙයි. නමුත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබයි. ඔබට දකින්න පුළුවන් වුණාම ප්‍රශ්නෙන් බේරෙන්න පුළුවන්. දැන් මම ඉන්න ඔක්කොම තියාගෙන මම බැඳිලා ඉන්නවා මම ඔක්කොම විශ්වාස කරන් ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා අච්චුව හම්බ වෙනකන් දන්නේ නැහැ කොතනද වැරදුනේ කියලා. මේ උදෑසනේ පණිවිඩ දයනසේ ගේන්නේ වරදින්න මොහොතකට පෙර. ඔබ බොහෝ දෙනෙක්ගේ සීමාවේ දැන් ඉන්නේ. මොකද මම දන්නවා දයනසේ මට යමක් කතා කරන්නකො මොනවසේ නිකන් කියන්නේ නැහැ කියලා. ඒක මම දන්නවා. හලෙලූයා. නිසා දැන් ඔබ මේ වෙලාවේ දැක්කේ නැත්තම් ඉතුරු ටිකත් ඉස්සරහට ගියොත් ඔය පාරෙම හම්බ වෙන්නේ මොකද්ද? තාච්චුවක් නෙමෙයි අච්චුවක්. තාච්චු වෙන රොටි හරි හදලා කන්න පුළුවන්. අච්චුවේ මොනා කරන්නේ? හලෙලූයා. මම කියන එක ඇහෙනවද? නුවණැත්තා කියන්නේ මට වරදින්නේ නැහැ. මම දන්නවා. I know the law පුතා. ගිහිල්ලා තමයි අච්චු ලබන්නේ. ඒ මෝඩෙක්. මං කියන එක ඇහෙනවද? නෑ මම දන්නවනේ. මට පුළුවන් ওই පරීක්ෂාවෙන් බේරලා ඉන්න මට පුළුවන්. නුවණැති කෙනා විපත්තිය දැක්කම හැංගෙනවා. කොයි පාස්ස දුගන්නවුවේ ප්‍රශ්නේ දැක්කම හැංගෙන්න කියලා. මේ පාස් දුගන්නන. මං කියන එක ඇහෙනවද? සමහර ප්‍රශ්න තියෙනවා දැක්කම හැංගෙන්න ඕන. ඔබ හිතන හැම ප්‍රශ්නෙම මුණ දෙන්න තියෙන්නේ. මා බලවත් කරන සයන් වාසය තුල සියල්ල කරන්න පුළුවන්. ඔහොම යනවා. හලෙලූයා. ඒක ප්‍රඥාව නෙමෙයි. සමහර අභියෝග තියෙනවා විපත්ති එනකොට ඔබ හැංගෙනවා කියන්නේ මොකද්ද? මේ මේසෙ අසරින් ගන්න එක නෙමෙයි. වෙන පාරකින් හැරිලා යන්න. ප්‍රශ්නේ ඉන්නේ මේ පාරෙන් නම් ඒ පාරම යන්න බලමුකෝ මොනවද කරන්න කියලා බලමු. නෑ. එපා. කියන්න එපා. ළඟින් කියන්න එපා කියලා. හැරිලා යන්න වෙන පාරකින්. ඒක තමයි ප්‍රඥාව. ඇයි? අනුවණයා මොකද කරන්නේ? ඌ නවතින්න නැතුවම යනවා. ගිහිල්ලා තාච්චි හම්බෙනවා. අච්චු හම්බෙනවා. හලෙලූයා. මොකද හේබ්‍රු 11:3 කියනවා පෙනෙන දේවල් දෙවියන් වහන්සේ නොපෙනෙන දේවල් වලින් මවපු බව අපි ඇදහිල්ලෙන් තේරුම් ගන්න ඕන කියලා. ඔබේ ජීවිතේ මේ පේන කාරණා මැවිලා තියෙන නොපෙනෙන කාරණා වලින්. හලෙලූයා. එසා පේන දේ දිහා බලාගෙන යන්න එපා. කොලොස්සේ 1:16 කියනවා පෙනෙන දේවල්ද නොපෙනෙන දේවල්ද උන්වහන්සේ තුලම වා තිබේ. ඔය පද දෙක මන් දුන්නේ බයිබලේ නොපෙනෙන දේවල් ගැන ඔබට අවබෝධයක් ගන්න. හේබ්‍රු 11:3යි කොලොස්සේ 1:16. අද පාඩම මොකද්ද? How to see unseen world. කොහොමද නොපෙනෙන ලෝකය දකින්නේ? ඔබ පේන ලෝකය දිහා බලාගෙන ගියොත් ලෝකයේ අත්දැකීමට එහයින් ඔබේ අත්දැකීම වෙනස් වෙන්න යන්නේ නැහැ. මේ කාලේ මිනිස්සුගේ ජීවිත කඩා වැටෙනවා. ඔබ පේන දේ දිහා බලාගෙන ගියොත් ඔබත් ඒ කඩා වැටීමේ කොටසක් බවට පත් වෙනවා. හැම වෙලේම වචනය පාවිච්චි කරන්න නොපෙනෙන දේ දකින්න පාලමක් කරගන්න. මොකද දේව වචනය ඇවිල්ලා නොපෙනෙන ලෝකයයි පේන ලෝකයයි අතරේ පාලමක්.
මං කියන එක ඇහෙනවද? කියන්න පාලම. 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 පාලම මොකද්ද කරන්නේ? මේ පැත්තේ ඉඳන් ඒ පැත්තට යනවා. දේව වචනේ එනකොට හැම ඉරිදම බදාදම දැන් අඟහරුවදත් අපි උගන්වනවා. දැන් ඔබට ධ්‍යානස කොච්චර ප්‍රේම කරනවද මේ සභාවට? සතියේ දවස් 3ක් වචනේ උගන්වනවා. බොහෝ මම ඒක I'm not trying to be braggadocious. මම මේ උඩගු වෙන්න කියන දෙයක් නෙමෙයි. මම ක්‍රිස්තුස් වහන්සේ තුල පාරට්ටු කර ගැනීමක් ඔබට කියනවා. බොහෝ සභාවල වචනේ උගන්වන්නේ නැහැ. ඉරදට ඇවිල්ලා විසිල්ලයක් ගාලා අලෙලුයා එකක් දාලා ගෙදර යනවා. ඒකෙන් ඔබේ ජීවිතේ ගොඩ නැගෙන්නේ නැහැ. ගොඩ නැගෙන්න වචනේ ඕන. හලෙලුයා. වචනය පාලම පෙනෙන ලෝකෙන් නොපෙනෙන ලෝකෙට ඇතුල් වෙනවා. උන්වහන්සේගේ වචනේ කියනවා නම් මේ පේන දේ මවලා තියෙන්නේ නොපෙනෙන දේ තුල කියලා. එහෙනම් ඔබ ඇයි පේන දේ දිහා විතරක් බලන්නේ යන්නේ? ඔබ ව්‍යාපාරයේදී මුදල් දිහා විතරයි බලන්නේ. ඊට එහා දෙයක් තියෙනවා. පවුල ඇතුලේ ඔබ බලන්නේ සමගිය විතරයි. ඊට එහා දෙයක් තියෙනවා. සෞඛ්‍ය ගැන ආවම ඔබ බලන්නේ පිටින් පේන දේ. ඊට එහා දෙයක් තියෙනවා. කියන්නේ ඊට එහා දෙයක් තියෙනවා. මේ උදෑසනම යාඥා කරන මේ වචන තුලින් ඔබ ඇස් විවෘත වේ. තන ඒක දේව සේවකෙක්ට කරන්න පුළුවන් බලවත් යාඥාවක්. පාවුලතුමා සභාවට කරා යාඥාව. පාවුලතුමා කව දැනවන්සේව දැනගන්න පිණිස උඹලගේ සිත් නැමැති ඇස් පැහැදෙන්න මම යාඥා කරනවා කියලා. Eyes of your understanding be enlightened. පාවුලතුමා යාඥා කරා. ඒ නිසා මම ඔබට යාඥා කරන්න ඔබේ ආත්මික ඇස් විවෘත වෙන්න නොපෙනෙන දේ පේන පිණිස. හalleluya. මම කියන එක ඇහෙනවද? පේන දෙයට විතරක් අවධානය දෙන්න එපා. මං කිව්වා ඔබේ දෙවෙනි කාරණය මොකද්ද? මං කිව්වා මතෙව් 23:15 සහ 16ට ගිහිල්ලා මං කිව්වා පරිසිවරුන්ට අන්ධයෝ කියලා ජේසුස් කිව්වා. ලියන්නන්ට අන්ධයෝ කිව්වා. ලියන්නෝ කියන්නේ ස්ක්‍රයිබ්ස්ලා. කටපාඩමෙන් ගිය අවස්ථාව ලියපු අය. ජේසුස් කෝ අන්ධයෝ. ඇයි? වැරදි මූල ධර්මයේ. වැරදි ඉගැන්වීම, වැරදි විශ්වාස ක්‍රමයක්, බිලීෆ් සිස්ටම් එකක්. ඔබේ අත්දැකීම් ඔබට වැරදි විශ්වාස ක්‍රමයක් දෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔබේ ජීවිතයට ලැබෙන බලෑස්ද මේක අහන්න. ඔබේ ජීවිතයට ලැබෙන පළවෙනිම ගුරුවරයා හොඳම කෙනා නොවෙන්න පුළුවන්. මම දන්නවා හන්ද අමාරුයි කියලා. පළවෙනි කෙනා දැන් වහන්සේ ඔබට දුන්නු හොඳම කෙනා නොවෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනි කෙනත් එක්ක ආපු අත්දැකීම් මම මේ කතා කරන්නේ දේව සේවකයෙක් ගැන විතරක් නෙමෙයි. mentor mean someone can train you. ඔබ ජීවිතේ යම් අවර්ධියක පුරුදු කරපු කෙනා. සමහරට එයා ඔයාගේ business partner වෙන්න පුළුවන්. මං කියන එක ඇහෙනවද? සමහරට ඔබේ ජීවිතේ පළවෙනි රැකියාව ලැබුණම එතන ඔබට උදව් කරපු පුද්ගලයා තමයි ඔබේ ගුරුවරයා උනේ. ඌ තමයි ඔබට හැමදේම කියා දුන්නේ. මං කියන එක ඇහෙනවද? සමහරට ඔබ අවුරුදු දැන් 20ක් ඇවිල්ලා තාමත් ඔහු දුන්න ඉගැන්වීම අල්ලගෙන ඉන්නවා. හalleluya. මෝසස්ට හම්බෙච්ච පළවෙනි ගුරුවරයා පාරාව. හැබැයි එයා නෙමෙයි දැන් වාසේ සැලසුම් කරපු ගුරුවරයා. සුද්ධමන් වහන්සේ. ඒස තමයි මෝසස්ව ආය රීට්‍රේන් කරන්න උනේ දෙවන් වහන්සේට. පොරොන්දේසයට යන ගමන තුලදී. හalleluya. ජේසුස් වහන්සේ අවුරුදු 30ක් වඩු වැඩි ඉගෙන ගත්ත තාත්තා ළඟ. තාත්තා නෙමෙයි හොඳම ගුරුවරයා. යුසේතුමා නෙමෙයි. සුද්ධමන් වහන්සේ. ඒ නිසා තමයි සුද්ධමන් සිද්ධ වුණේ ජේසුස් බෞතිස්ම ලැබලා ඉහළට එනකොට උන්වහන්සේ වරන්ට අග්ගාලා වෙන් වෙන්න කාන්තාරයකට ආය පුහුණු කරන්න. රීප්‍රෝග්‍රෑම්, රීට්‍රේන් කරන්න. මං කියන එක ඇහෙනවද? හalleluya.
ඒ නිසා ඔබේ මේක ගොඩක් වෙලාවට සභාවල කිතුණුවන්ට වෙන්න පුළුවන් දෙයක්. මොකද ගොඩක් වෙලාවට ඔබ සමහර වෙලාවට ගැලවීම අත්දකින්න තැන බොහෝ වෙලාවට. I am not saying always. මම කියන්නේ හැම වෙලාවෙම නෙමෙයි බොහෝ වෙලාවට. ඔබ ගැලීම ලැබපු තැන ඔබ මුල් ගුරුකම් ලැබපු තැන සමහරට දන්නාසගේ හොඳම දේ ඒක නොවෙන්න පුළුවන්. මං කියන එක ඇහෙනවද? කීයදෙනෙට මං කියන එක ඇහෙනවද? ඒ මට්ටමේදී දන්නාස ඔබ ඒ තුල ගොඩ නැගුවා. හැබැයි හොඳම දේට ඔබ දැන් ළඟා වෙනකොට ඔබ තාම පරණ විශ්වාස ක්‍රමය අල්ලන් ඉන්නවා. මේක තමයි හරි. මෙහෙම තමයි ව්‍යාපාරය කරන්න ඕනේ. මෙහෙම තමයි පවුල ගෙනියන්න ඕනේ. Hallelujah. ඔබට හම්බුනේ ව්‍යවස්ථාවේ ගුරුවරයෙක් නම් ඔබ දන්නේ භාර්යාව කරේ ආණ්ඩු කරන්න විතරයි. මොකද පරණ කිවිසුම එහෙමනේ තිබ්බේ. පෙරමයක් කියලා එකක් තිබ්බේ නෑ භාර්යාවට. පරණ කිවිසුමේ තිබ්බේ විවාහය තුල භාර්යාව ආණ්ඩු කරන්න. භාර්යාව පාලනය කරන්න ඕන. භාර්යාව යටත් වෙන්න ඕන එච්චරයි. හැබැයි අලුත් කිවිසුම තුල උන්වහන්සේ කිව්වා නුඹ ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරනවා වගේ භාර්යාවට ප්‍රේම කරන්න. ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කරනවා වගේ භාර්යාවට ප්‍රේම කරන්න. හලෙලූයා. මම කියන එක ඇහෙනවද? ඉතින් ඔබ අර මූල ධර්මات එක්ක ආවනම් ඔබ දන්නේ ප්‍රේම කරන්න පෞල් ජීවිතය ඇතුලේ. මම එක උදාහරණයක් විතරයි දෙන්නේ. ඔබ විශ්වාස කරන දේ වැදගත්. ඔබට පේන දේ තීරණය වෙන්න. මම කියන එක ඇහෙනවද? ජේසු මේ අන්ධයෝ කියලා කතා කරේ කාටද? මේ නිකම් මේ අර පාලං උඩ හිටපු අයට නෙමෙයි. කලින් පදේ කියලා ලියන්න පරිසිවරු. මේගොල්ලෝ මේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. ඒ කාලේ සමාජයේ පිළිගැනීමක් තිබ්බ. ඉහළ පදය. තාම අපි ඉන්නේ 15 16 ඇතුළේ. රයිට් 15 වෙනි පදේ. ලියන්නන්ටයි පරිසවරුන්ටයි කතා කරේ. මේ ඇවිල්ලා යුදෙව් සමාජය ඇතුළේ පිළිගැනීමක් තිබ්බ දේව ධර්මය සම්බන්ධයෙන් ආචාර්ය උපාධි තිබ්බය, ડોක්ටරේට්ස් තිබ්බය. ජේසුස් කියන උඹලා අන්ධ මඟ පෙන්වන්න. හලෙලූයා. වචනය තිබිලා ඔබට ජීවමාන වචන නැති වෙන්න පුළුවන්. තාස මොකක්ද ජීවමාන වචන කියන්නේ? වචනය තුලින් දකින්න පුළුවන් හැකියාව. මම කියන එක ඇහෙනවද? අපි මේක පටන් ගත්ත තැනට යන්. මතෙව් 13 10 වෙනි පදේ. 10 වෙනි පදේ මතෙව් 13 10. අපි එතනින් අවසන් කරමු. රයිට්. මතෙව් 13 10. නෑ අපි පටන් ගත්ත තැන. රයිට්. අපි පටන් ගත්තේ කොතනින්ද? උන්වහන්සේ සිනගෝගයක උගන්වපු තැනින්. thank you. ලූක් 13:10. උන්වහන්සේ සබත් දවසේහි එක් සිනගෝගයක උගන්වමින් සිටිසේක. මේ ජේසුස් උගන්වමින් ඉන්නවා සිනගෝග. සිනගෝග කියලා කියන්නේ ඒ කාලේ දේවමාලිගාවයි සිනගෝගයයි දෙකක්. දේවමාලිගාවේ දේවල් ඔප්පු කරනවා, සිනගෝගේ වචනේ උගන්වනවා. ඊළඟ පදේ. බලව 18 අවුරුද්දක් දුර්වල කමේ ආත්මයක් ඇති කොයි ප්‍රකාරයෙන්වත් කෙලින් වෙන්න බැරි ස්ත්‍රියක් ඒ සිටියාය. මිනිස්සු හිතුවේ මෙයාට ඇවිල්ලා ඔස්ටියෝපොරෝසිස් ඇන්ලින් පිටි එකක් ගින් දුන්නම හරි. මං කියන එක ඇහෙනවද? දැන් ලෝකේ මිනිස්සුන්ට කොතෝක තමයි කියන්නේ. හලෙලූයා. ඔබ නොපෙනෙන දේ දකින්න නැති දාක්කල් ඔබ ඒකේ වහලෙක් වෙලා ඉන්නවා. ඒකයි දැනවස මේ වචනේ ගේන්නේ. ඔබ ඒකේ මුදවන්න මේ උදාසන. මම කියන එක ඇහෙනවද? ඔබ දකින දේෙන් තමයි ඔබට මිදෙන්න පුළුවන්. ඔබ සතුරව දැක්කේ නැත්නම් උකින් දිනන්න බෑ ඔබට. හalleluya. ඔබ සතුරව දැක්කේ නැත්නම් ඔබට ජයග්‍රහණය කරන්න බෑ සතුරගේ. ඒ නිසා තමයි ලංකාවේ කලින් තිබ්බ ගරිල්ලා සටන් ක්‍රම.
දැන් මේ ප්‍රදේශ ආශ්‍රිතව ඒක ප්‍රසිද්ධයි. සුද්දෝ එනකොට අපේ මිනිස්සු ගඳු වලින් ඉඳන් ගල් පෙරළුවා. සුද්දා දිව්වා. ඇයි? පෙරලන එක පේන්නේ නැහනේ. පෙරුණොත් තමයි වෙඩි තියන්න පුළුවන්. සුද්ද තුවක්කුව අරන් ආවා මුන්ට තිබ්බේ ගල්. හැබැයි දිනුවා. කොහමද? පේනුන්නේ නැහැ. ඔබ සතුරව දකින්න නැති තාක්කල් සතුර ජයග්‍රහයකි. මං කියන එක ඇහෙනවද? හalleluya. ඔබට දවස් 7ක් නිදා ගන්න තියෙනවා. මෙතන නිදා ගන්න එපා. please. හalleluya. තා මිනිත්තු දෙකක් ඇහැරලා ඉන්න. මේක කියනවා දුර්වලකමේ ආත්මයක් ඇති. ඒ කියන්නේ අවුරුදු 18ක් මේ කාන්තාව සිනගෝගයට ගියා. වචන උගන්වන තැන හිටියා. එතන පාස්ටර් දැක්කේ නෑ මේකේ ප්‍රශ්නේ. එයා හැමදාම පිටි එකක් බොන්න පුතේ කිව්වා එච්චරයි. මං කියන එක ඇහෙනවද? අවුරුදු 18ක් පොඩි කාලයක් 18ක් කිය. 18ක්. ජේසුස් එතෙන්ට ආවේ නැත්තම් ඒ මනුස්සයා එතනින් එහාටත් කොහොම ඉන්නවා. උන්වහන්සේ ආපු ගමන් දැක්කා මේක සාමාන්‍ය අස්ති තත්වයක් නෙමෙයි. මේ අස්ති වල ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන ආත්මයක්. අවුරුදු 18ක් නැමිලා ඉන්න ඇති. සමහරට මිනිස්සු මෙයා වෙනුවෙන් යාඥා කරන්න ඇති. මොකද මේගොල්ලෝ යුදෙව්වෝ දෙවියන් වහන්සේව දන්න අය. ඇය යාඥා කරන්නත් ඇති. හැබැයි ජේසුස් වෙනකන් ප්‍රශ්නේ දැක්කේ නැහැ. ජේසුස් ඇවිල්ලා ඊළඟ පදේ. යේසුස් වහන්සේ ඈ දැක අඬගසා ස්ත්‍රිය ඔබේ දුර්වලකමින් ඔබ මිදුනේ කියා ඈ පිට අත් තැබූසේක. ඊළඟ පදේ. කියන්නේ එකෙනෙහිම ඈ කෙලින් වී දෙවියන් වහන්සේට ප්‍රශංසා කරාය. හalleluya. නොපෙනෙන දේ දැක්කම දවස් 40ක් නිරාහාරව යාඥා කරන්න ඕනේ නැහැ. ඒ වෙලෙම උත්තරේ හම්බුණා. මං කියන එක ඇහෙනවද? අවුරුදු 18ක කොන්දේ ප්‍රශ්නේ ඒ වෙලාව විසඳුණා. ඇයි? 16 වෙනි පදේ ජේසුස් කියනවා මොකක්ද උනේ? අනිත් අය දැක්කේ නැති ජේසුස් විස්තර කරා. යේසුස් කියනවා 18 අවුරුද්දක් මුළුල්ලේ සාතන් විසින් බැඳ සිටි ආබ්‍රහම්ගේ දුවෙක් වූ මේ ස්ත්‍රිය ඒ බැම්මෙන් සබත් දවසේදී මුදන් යුතුව තිබුණා නොවේද? අවුරුදු 18ක් විතර කොහොමද එහෙම ඉඳලා තින්නේ? ඇයි? මොකක් නිසාද? සාතන් බැඳලා. ඔබ දන්නේ නැති ආත්මික ගැට තියෙනවා. ඔබ දකින්නකම් ඔබ ඒ වගේ වහලෙක් වෙලා ඉන්නවා. දකින්න නැති තාක්ක. හalleluya. එසතයි මේ උදෑසන දෙවන් වහන්සේට ඕන ඔබ නොපෙනෙන ලෝකය දකින්න. You have to see the unseen world. මං කාරණා දෙකක් කිව්වා. කොහොමද නොපෙනෙන ලෝකේ දකින්න යන්නේ? කොහොමද? පළවෙනි කාරණේ මොකද්ද? හalleluya. කෝසා ප්‍රතිලා බ්‍රන්දෝෂක. කොහොමද දකින්න යන්නේ? එක වැහෙනවා මම. පැහැදිලිව කියන්නේ. පළවෙනි මම දෙකක් දුන්නා. මම ඇත්තටම පහක් විතර දෙන්න ආවේ. මේ මුණ දැකලා තමයි දෙකක් දුන්නේ. මොකද්ද පළවෙනි එක? පුද්ගලයන්ගෙන් වෙන් වෙන්න ඒ කියන්නේ ඩිවෝස් වෙන්න ගෙදර ගිහින්. නෑ මං කිව්වා වෙන් වෙන්න කියනවට වඩා බැඳෙන්න එපා පුද්ගලයන්ට ගොඩක්. මං කියන එක ඇහෙනවද? චිත්ත වේගියව බැඳෙන්න එපා. මේ මගේ අක්කා තමයි අක්කා. කක්කා දාන්න යන්නේ තක්කත් එක්ක. ඔබ දන්නේ එයා තමයි යක්ෂයා පාවිච්චි කරන පූජාසනය කියන්නේ. ඇයි? මොනාහරි ප්ලෑන් එකක් හදන් ඉද්දි අක්කා එනවා ගෙදර. රෙද්දක් උස්සන් ඉන්න. මේ නංගි ඔබ දන්නවද? ඕක මෙහෙමනේ කරන්න ඕන. ඌදක්කේ. අර අච්චර ඉරිදා බදා දඟහරුවා දිගන ගත්ත ටික කැලේ. අක්කා කියන එක ඊට පස්සේ කරනවා. ගිහිල්ලා අච්චු ලබනවා. මං කියන එක ඇහෙනවා. හalleluya. ඔබ ගොඩක් බැඳුනම මේකයි වෙන්නේ මිනිස්සුන්ට. දැනවාසගේ හඬ ඇහෙන්නේ නැති වෙනවා. දැනවාසේ පෙන්වන්න ඕන දේ ඔබට පේන්නේ නැතුව යනවා.
කියන්නේ දැනසේ පෙන්වන්නට ඕන දේ පේන්නේ නැතුව යනවා. හැබැයි ඔබට එහෙම වෙන්නේ නැහැ. මොකද ඔබ අද පිළිතුර ලබා ගත්තා. හලෙලූයා. ඉතින් සලමෝන් ඇවිල්ලා ජේසු වෙන්න කලින් හිටපු ප්‍රඥාවන්ත මිනිස්සයා. මේ මිනිහාගේ ජීවිතයේ අවසාන කාලේ විනාසයි. දැනන්සේ කියනවා උඹ හිත සම්පූර්ණ නැහැ උඹේ තාත්තා වගේ. ඇයි? දැනන්සේ ඉවතට හැරුණා. භාර්යාව ටික විශ්වාස කරා. ඔවුන්ට බැඳුණා. සලමෝන් නෑ නෑ මගේ චූටි මැණිකේ කියන එක තමයි හරිම දේ. ඒක අහගෙන ගියා. හරි. මං කියන්නේ ඔබ හිතන්නේ නැති කෙනෙක්ට දැනන්සක සලස්නේ ඔබ ඉවත් කරන්න පුළුවන්. ඇයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දකින්න කිව්වේ? දකින්න කියන්න බලන් හිටියේ සලමෝන් සම වෙන්න. ලොත් වෙන් වෙනකම්ම. මොකද්ද ප්‍රශ්නේ? මං කියනවා දෙවියන් වහන්සේ is the almighty God. උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. සර්ව බලධාරී කියන එකේ තේරුම දන්නවද? සියලු බලය තියෙන තැනන් වහන්සේ. ඇයි සියලු බලය තියෙන දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දකින්න කියුවේ නැත්තේ ලොත් ඉද්දී? මං කියන එක ඇහෙනවද? ඔබ හිතනවා දෙවියන් වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන් මගේ ජීවිතේ. උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ සියල්ල කරන්නේ නැහැ. මොකද උන්වහන්සේම නිර්මාණය කරපු ආත්මික නීති වලට උන්වහන්සේ යටත් වෙනවා. ඉන්සම මේ උදෑසන මේ පණිවිඩයේ ලොත් වෙන් වෙනකන් දෙවියන් වහන්සේට ආබ්‍රහම්ට කියන්න දැන් දකින්න. හලෙලූයා. ඔබ නිකන් මගේ දිහා බලන් ඉන්නේ ඒක බයිබලේ නෑ වගේ. අපි දාන්න උප්පත්ති පොතේ ඒ පදේ බලමු. උප්පත්ති 13:14. එතනින් අවසන් කරමු. right? මේ පදේ අවසන් කරමු. right? උප්පත්ති 13:14. කියවන්න මාත් එක්ක. 1 2 3 කියවන්න. ආබ්‍රහම් කෙරෙන් ලොත් වෙන් වූ පසු ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට ඔබේ ඇස් ඔසවා ඔබ සිටින ස්ථානයේ සිට උතුරද දකුණද නැගිටිද බස්නායක දෙස බලන්න. ලොත් වෙන් වෙනකන් දැන් ඔසේ බලන්න කිව්වේ නැහැ. හලෙලූයා. ඇයි? මිනිස්යන්ට බැඳෙන්න එපා අනවශ්‍ය විදිහට. මම එක පොඩ්ඩක් තව උදව් කරන්න. ඒ කෙනාගේ වචන දේව වචනයට ඔබේ ජීවිතේ බලපෑමක් වෙන තැනට ඒ කෙනාට ලං වෙන්න එපා. සරලව මම ඔබට කිව්වේ දැන් උදාහරණයක්. ඔබ ඉරිද වචනය අහනවා, අඟහරුවා දානවා, බදා දානවා. වචනයෙන් ඔබ සයි බල ගැන්විලා ඉන්නවා. අනේ සිකුරාද ඇවිල්ලා ඒ කෙනා ඔබට කතා කරපු ගමන් ඔබ ඒක විශ්වාස කරන්න යනවා. අර වචනය අයින් කරනවා. ඇයි? ඔබ යාට බැඳිලා. හලෙලූයා. දෙවෙනි කාරණේ මොකක්ද ඔබට පේන්නේ නැති? ඔබ විශ්වාස කරන පද්ධතිය, විශ්වාස පද්ධතිය ඔබේ බිලීෆ් සිස්ටම් එක. ඔබට ජීවිතේ විවිධ කඩයිම් වලදී හම්බෙච්ච අයගේ ඉගෙන ගත්ත දේවල් ඔබට තියෙනවා. අත්දැකීම්. මං කියන්නේ ගහනවා. ඒක දැන් ඔබේ විශ්වාස පද්ධතිය බවට පත් වෙලා. ඔබ අහන දේ, ඔබ විශ්වාස කරන දේ බවට ඔබ පත් වෙනවා වැඩි කල් යන්න කලින්. ඒ නිසා තමයි වැඩිපුර වචනේ අහන්න කියන්නේ. අපේ YouTube නාලිකාවේ දේශනා තියෙනවා 100 ගාන. ඔබට දවසට එක දේශනාවක් අහන්න නැත්නම් ඔබ වැරදි දෙයකින් ඔබ ප්‍රෝග්‍රෑම් වෙන්නේ. මං කියන්නේ ගහනවද? ඔබ දවසට එකක් අහන්න නැත්නම් ඔබ මොනවද අහන්න යන්නේ? මොකද ඔබ අහන දේ බවට ඔබපත් වෙනවා. හලෙලූයා. එනිසා වැරදි විශ්වාස පද්ධතිය අයින් කරන්න. මොකද ඒක බාධාවක් ඔබට පේන දෙයට. නෑ මං විශ්වාස කරේ මේකනේ. දැන් ඒකට තිත තියන්න කාලය අවිල්ලා තියෙනවා. හලෙලූයා. මොකද මේ උදෑසන පණිවිඩේ කොහොමද ඔබ නොපෙනෙන ලෝකය දකින්නේ? දැනසේ කැමැද්ද ඔබ නොපෙනෙන දේ දකින්න එක? මම මොකද්ද කිව්වේ? ඔබ නොපෙනෙන දේ දකින්න නැති තාක්කල් ඔබට ජයග්‍රහණයක් ලබන්න බෑ. මම පුංචි දෙයක් කියලා උදාහරණයක් මේක අවසන් කරන්න. ඊශ්‍රායල් සෙනග පොරොන් දේශයට ලං වුණාම
ඔවුන් තීරණය කරා විවිධ කොටස් අපි මේ කොටස ඔයාට මේ කොටස ඔයාට බෙදාගමු කියලා. මං කියන්නේ ගහනවා. ඉතින් ඒගොල්ලෝ ඒක බෙදාගත්තා. බෙදා ගන්නකොට ඔවුන් එක කොටසක් අතෑරියා. ඒ තමයි කඳු කරේ. කඳු. ඒ දන්නවද ඒ වගේ යෝධයෝ හිටියා. යෝධයෝ කියන්නේ යෝධයෝ. දැන් යෝධයා කියලා අනිත් පැත්තේ කෙනා දිහා බලන්න එපා. right? යෝධයෝ හිටියා. හරි? ඉතින් ඔවුන් ඒක අතෑරියා. ඇයි? ඔවුන් හිතුවා මේ යෝධයොත් එක්ක අපිට සටන් කරලා දිනන්න බෑනේ. ඒ නිසා මේක අපිට හරියන වැඩක් නෙමෙයි. අපි මේ බිමට වෙලා පාඩුවේ ඉරමු කරලක් හදාගෙන තම්බලා කාලා ඉමු කියලා හිතුවා. හැබැයි එතන හිටියා මිනිස්සෙක් කාලෙබ් කියලා. කවුද? කවුද? කාලක් ගහලා නෙමෙයි කාලෙබ්. කවුද? කාලෙබ්. කාලෙබ් කියන ඇවිල්ලා ඒ කන්ද මට දෙන්න. කාලෙබ් ඇවිල්ලා ඉල්ලුවා සෙනග ඉස්සරහා. ඒ කන්ද මට දෙන්න. ඇයි? කාලෙබ් කව දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා නම් මට ඕන දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. දෙවියන්වහන්සේ මාත් එක්ක ඉන්න උන්වහන්සේ යෝධයෝ පරාජය කළා. උන්වහන්සේ මට ඒ කන්ද දෙනවා. කාලෙබ් කිව්වේ නෑ මම සෙනගක් එක්ක ගිහිල්ලා යෝධයන්ව පරද්දන්න යනවා කියලා. කාලෙබ් කිව්වේ මම යෝධයන්ව පරද්දන්න යනවා කියලා. ඇයි? කාලෙබ් දැක්කේ පේන යෝධයෝ නෙමෙයි ඊට එහායින් තමන් එක්ක ඉන්න නොපෙනෙන දෙවියන් වහන්සේ. හලෙලූයා. මං කියන්නේ ගහනවා. ඇයි මම මේ නොපෙනෙන ලෝකේ ගැන මෙච්චර කතා කරන්නේ? ඒකට හේතුව යොහාන් 4:24. යොහාන් 4:24. ඔතෙන්ට ගේන්නයි මෙච්චර වෙලා දේශනා කරේ. යොහාන් 4:24. කියවන්න. කො? යොහාන් 4:24. පළවෙනි කොටස විතරක් කියවන්න. මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේ ආත්මයක් කියලා. God is a spirit. උන්වහන්සේ ඉන්නේ ඔබට මේ පේන තලයේ නෙමෙයි, නොපෙනෙන තලයේ. ඔබට උන්වහන්සේත් එක්ක ගමනක් යන්න බෑ මේ පේන තලයේ දිහා බලාගෙන. මං කියන එක ඇහෙනවද? උන්වහන්සේත් එක්ක ඔබ සම්බන්ධ වෙන්න බෑ මේ පේන හඬවල් ටික අහගෙන. පේන දෙයින් එහාට ඔබ ලං වෙන්න ගමන් කරන්න පටන් ගත්ත දවසට ඔබට නොපෙනෙන දෙවියන් වහන්සේත් එක්ක ඔබට සම්බන්ධකමක් තියාගන්න පුළුවන්. අන්න එතනයි ජයග්‍රහණය තියෙන්නේ. හලෙලූයා. එනිසා මේ කාරණා ක්‍රියාවට යොදවා. සුදාමාසෙන් ආන්න ස්වාමීනි ඉගෙන ගත්ත දේ මං කොහොමද මට සම්බන්ධ කරගන්නේ? උනාසේ උදව් කරයි. ඒ තුලින් ඔබට පුළුවන් වෙන්න යනවා නොපෙනෙන දේවල් දකින්න. මොකද දැනසේ කැමැත්ත ඔබ ජයග්‍රහණය කරන්නේ. ඒක විතර උනාසේ කැමැත්ත. ඔබේ ජීවිත කතාවේ ගොඩාක් දේවල් ලියවිලා තියෙන්න පුළුවන්. හැබැයි අන්තිම පිටුවේ තියෙන එක දෙයයි. මේ සියල්ලේදී ඔබ අතිශයින් ජය ගන්න. මොකද ඔබේ ස්ක්‍රිප්ට් එක ලිව්වේ දෙවියන් වහන්සේ. එහෙනම් දෙවියන් වහන්සේගේ කැමැත්ත සහ උන්වහන්සේ ඔබ හොඳ නිසා නෙමෙයි. දාවිත් ලස්සන දෙයක් කිව්වා. සුවකිය නාමය නිසා උන්වහන්සේ මාව ධර්මිෂ්ඨකමේ මාවත් වල රැගෙන යනවා. දෙවියන් වහන්සේ ස්ක්‍රිප්ට් එක ලියලා ඉවරයි ඔබ දිනනවා කියලා. ඒ නිසා ඔබ යටත් වෙලා හිටියොත් අර යාකෝබ් පොතේ කියන විදිහට උන්වහන්සේගේ බලවත් හස්තයට ඔබ යටත් වෙලා හිටියොත් උන්වහන්සේ ඔබට පරාජය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකයි මේ උදාසන වචනේ ඔබට කියන්නේ නොපෙනෙන ලෝකය දකින්න.